කලින් අපි කතා කරන්නේ තල රූප වල වර්ගඵලය ගැන. අපි අද කතා කරන්න යන්නේ ඝන වස්තු වල වර්ගඵලය ගැන. ඉතින් ඝන වස්තු වල වර්ගඵලය ගැන කතා කරද්දී ඉස්සෙල්ලම අපි කතා කරනවා ඝනකාභය සහ ඝනකය ගැන. ඉතින් ඝනකය කියන්නේ මොකද්ද? ඝනකය කියන්නේ සමචතුරස්‍රාකාර මුහුණත් 6ක් එකතු වෙලා හැදුණු ඝන වස්තුවකට. හරි. සමචතුරස්‍රාකාර මුහුණත් 6ක් එකතු වෙලා හැදුණු ඝන වස්තුවකට. මේ තියෙන්නේ ඝනකය. ඔයාලට පේනවා මේකේ මුහුණත් 6ක් තියෙනවා. ඉදිරිපස මුහුණත පිටුපස මුහුණත මේ පැත්තෙන් තියෙනවා. උඩින් මුහුණතක් තියෙනවා. යටින් මුහුණතක් තියෙනවා. ඒ වගේම පැති මුහුණත් දෙකක් තියෙනවා. හරි. අපි කොහොමද මේකේ වර්ගඵලය හොයන්නේ? ඔයාලා දන්නවා ඝනකයක් හැදිලා තියෙන්නේ කොහොමද? සමචතුරස්‍රාකාර මුහුණත් 6ක් එකතු වෙලා. ඝනකයක් හැදිලා තියෙන්නේ සමචතුරස්‍රාකාර මුහුණත් 6ක් එකතු වෙලා. එතකොට සමචතුරස්‍රයේ දිග සහ පළල a නම් ඔයා දන්නවා මේ සමචතුරස්‍රාකාර මුහුණතක වර්ගඵලය හොයන්නේ කොහොමද අපි? a වැඩි කිරීම a. ඒක සමාන වෙනවා a වර්ගවලට. හරි. ඒ වගේම තමයි මේකේ මුහුණත් 6ක් තියෙන හින්දා සම්පූර්ණ ඝනකයේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් 6 වැඩි කිරීම a වර්ග කියලා. එහෙම නැත්නම් 6 වැඩි කිරීම a වැඩි කිරීම a. හරි. ඔයාලා දැන් දන්නවා ඝනකයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. හරි. ඝනකාභය ගැන ගත්තොත් ඝනකාභයේ මෙන්න මේ පෘෂ්ඨයත් එක්ක සමානව තියෙන්නේ මොකද්ද? මීට පිටුපස තියෙන පෘෂ්ඨය. ඔයාලට පේනවා මෙන්න මේ පැත්තෙන් තියෙන පෘෂ්ඨය තමයි ඒකත් එක්ක සමාන වෙලා තියෙන්නේ. හරි. ඒ වගේම ඝනකාභයේ මෙන්න මේ පැත්තට මේ පැතිපෙනුම මෙන්න මේ පැත්තට සමානයි. ඒ වගේම උඩ යට පෙනුමට සමාන වෙනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් මෙන්න මේකේ එකවර සමාන වෙන්නේ මුහුණත් දෙකක් විතරයි. මුහුණත් දෙකක් විතරයි. ඒ කියන්නේ උඩින් එකයි Tamanට විරුද්ධව පැත්තේ තියෙන මුහුණත් දෙක තමයි සමාන වෙන්නේ. හරි. අපි කියමු මේ ඝනකයේ දිග A පළල B උස C කියලා. හරි. මට කියන්න බලන්න මෙන්න මේ ඉස්සරහා තියෙන මුහුණතේ මෙන්න මේ මුහුණතේ වර්ගඵලය අපි හොයන්නේ කොහොමද? A වැඩි කිරීම C. ඇයි ඒ දිග C කියන්නේ උස සමාන වෙනවා මෙන්න මෙතන තියෙන උසටත්. හරි. එතකොට අපිට A වැඩි කිරීම C කියලා ගන්න පුළුවන්. හරි. ඒ වගේම මට කියන්න බලන්න ඝනකයේ මෙන්න මේ පැතිපෙනුම. මෙන්න මේ පැතිපෙනුමේ වර්ගඵලය. පැත්තේ වර්ගඵලය අපි හොයන්නේ කොහොමද? B වැඩි කිරීම C. ඇයි? මේ පාදයේ B මේ පාදය C. එතකොට අපිට මේ පැත්තේ වර්ගඵලය එනවා B වැඩි කිරීම C වලින්. හරි. ඒ වගේම තමයි උඩ මෙන්න මේ ප්‍රදේශයේ වර්ගඵලය අපි ගන්න කොහොමද? අපි මේකේ පළල දන්නවා B කියලා. මේකේ දිග දන්නවා A කියලා. හරි. එතකොට අපිට මේකේ වර්ගඵලය හොයන්න පුළුවන්. මොකද්ද? A වැඩි කිරීම B කියලා. හරි. දැන් මම කිව්වනේ මේ එක මුහුණතකනේ ඒ වගේ මුහුණක් දෙකක් තියෙනවා. හරි. ඒ වගේ මුහුණක් දෙකක් තියෙනවා. අපි මේකට A1 A2 A3 කියලා දාමුකෝ. එතකොට ඝනකයේ සම්පූර්ණ වර්ගඵලය එනවා A1 ධන A2 ධන A3 කියලා. තේරුණාද? හරි. දැන් ඝනකයේ වර්ගඵලය හොයන විදිහක් දන්නවා. ඝනකාභයේ වර්ගඵලය හොයන විදිහත් දන්නවා. අපි යමුකෝ ගණන් ටිකක් හදන්න. පළවෙනි ගානෙන් කියනවා අද්දරක දිග සෙන්ටිමීටර් 4ක් වූ ඝනකයක එක් මුහුණතක වර්ගඵලය සොයන්න කියලා. හරි. මොකක්ද කියන්නේ? මෙන්න මේ වගේ ඝනකයක් තියනවලු. මේ ඝනකයක් ගන්න ඕන. මේ ඝනකයක පැත්තක දිග 4 සෙන්ටිමීටර්ලු. හරි. මේකේ එක් මුහුණතක වර්ගඵලයනේ. ඒ කියන්නේ මෙන්න මේ සමචතුරස්‍රාකාර මුහුණතේ වර්ගඵලය හොයන්න කියන්නේ. එතකොට අපිට මේක ඇඳ ගන්න පුළුවන් මෙන්න මේ විදිහටනේ. මේ පැත්ත 4යි මේ පැත්ත 4 සෙන්ටිමීටර. ඇයි ඒ? ඝනකයක පැතිපෙනුම ඇවිල්ලා මොකද්ද? සමචතුරස්‍රය. හරි.
එතකොට අපි මේක වර්ගඵලය හොයන්නේ කොහොමද? දිග වැඩි කිරීම පළල වලින්. නැත්තම් 4 වැඩි කිරීම 4 4 4 කීයද? 16යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. මෙන්න මේකේ උත්තරේ. අපි යමු දෙවෙනි ගානට. පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් වෙන ඝනකයක මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න. හරි. මෙන්න මෙහෙමනේ කියන්නේ. මෙන්න මේ වගේ ඝනකයක් තියෙනවා. මේ ඝනකයේ පැත්තක දිග. ඝනකයේ පැත්තක දිග කීයද? 6යි සෙන්ටිමීටර්. හරි. අපි ඉස්සෙල්ලම එක මුහුණතක වර්ගඵලය හොයාගමු. එක මුහුණතක වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල. හරි. දිග ඇවිල්ලා 6යි සෙන්ටිමීටර්, පළල ඇවිල්ලා 6යි සෙන්ටිමීටර්. එතකොට අපිට එනවා 6 වරක් 6 36යි කියලා වර්ග සෙන්ටිමීටර් 36ක් කියලා මෙන්න මේ එක මුහුණතක වර්ගඵලය. ඒ වගේ මුහුණත් කීයක් තියෙනවද? ඒ වගේ මුහුණත් 6ක් තියෙනවා. එතකොට මුළු වර්ගඵලයේ සමාන වෙන මොකද්ද? මේක A1 කියලා ගත්තොත් A1 වගේ 6 ගුණයක්. හරි. එතකොට 6 වැඩි කරනවා 36. හරි. එතකොට එනවා මේකේ සම්පූර්ණ වර්ගඵලය නැත්තම් මුළු පෘෂ්ඨ වර්ගඵලය 216යි වර්ග සෙන්ටිමීටර් කියලා. අපි යමු තුන්වෙනි ගානට. අද්දරක දිග සෙන්ටිමීටර් 10ක් වූ ඝනකයක පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් කීයද? හරි. ඝනකයක් ගැන කියන්නේ අපි ඝනකය ඇඳගමු. හරි. මෙන්න මේ තියෙන ඝනකය. මේ ඝනකයේ අද්දරක දිග එහෙම නැත්නම් පාදයක දිග සෙන්ටිමීටර් 10යිලු. හරි. පෘෂ්ඨ වර්ගඵලය තමයි හොයන්න කියන්නේ. අපි හොයමු. අපි ඉස්සෙල්ලාම A1 එහෙම නැත්නම් එක මුහුණතක වර්ගඵලය හොයමු. එක මුහුණතක වර්ගඵලයේ දිග වැඩි කිරීම පළල. එහෙම නැත්නම් 10යි සෙන්ටිමීටර් වැඩි කිරීම 10යි සෙන්ටිමීටර්. එතකොට අපිට එනවා වර්ග සෙන්ටිමීටර් 100ක්. හරි. අපි දැන් එක මුහුණතක හොයාගත්තනේ. එතකොට ඝනකයක මේ වගේ මුහුණත් කීයක් තියෙනවද? මුහුණත් 6ක් තියෙනවා. එතකොට ඝනකයේ මුළු වර්ගඵලය හොයන්න නැත්නම් ඝනකයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න මෙන්න මේ එක මුහුණත වැඩි කරන්න ඕනේ 6කි. එතකොට අපිට එනවා කීයද? වර්ග සෙන්ටිමීටර් 600ක්. ඉතින් එතකොට මෙන්න මේ ඝනකයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය තියෙනවා වර්ග සෙන්ටිමීටර් 600ක්. හතරවෙනි ගානට යන් ඝනකයක එක් මුහුණතක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 25 නම් එහි මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. හරි. මෙහෙමනේ කියන්නේ. ඝනකයක් තියෙනවා. ඝනකයේ එක පෘෂ්ඨයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් කීයක්ද? 25ක් කියලා තියෙනවා. 25යි වර්ග සෙන්ටිමීටර් කියලා. හරි. එතකොට ඔයාලා දන්නවා ඝනකයක වර්ගඵලයේ සමාන වෙනවා මොකද්ද? එක මුහුණතේ වර්ගඵලය වැඩි කරනවා මුහුණත් ගණනේ. එහෙම නැත්නම් මුහුණත් 6න් වැඩි කරනවා එක මුහුණතක වර්ගඵලය. එතකොට වෙනවා අපිට 6 වරක් 25 කියලා. අපිට මේකේ වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර 150යි කියලා. එතකොට මෙන්න මේ ඝනකයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 150යි. අපි යමු පස්වෙනි ගානට. පස්වෙනි ගානේ කියනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 150ක් වූ ඝනකයක එක් අද්දරක දිග සොයන්න. හරි. දැන් මෙන්න මේ ඝනකයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කීයක් කියනවාද? සම්පූර්ණ වර්ගඵලයම වර්ග සෙන්ටිමීටර 150ක් කියලා කියනවා. හරි. එතකොට එක මුහුණතක වර්ගඵලය අපි හොයන්නේ කොහොමද? එක මුහුණතක වර්ගඵලය එක් මුහුණතක වර්ගඵලයේ සමාන වෙනවා මෙන්න මේ වර්ග සෙන්ටිමීටර 150 බෙදීම 6. මේ 6 ආවේ කොහෙන්ද? 6 ආවේ ඝනකයකට මුහුණත් 6ක් තියෙන හින්දා.
එතකොට 150 බෙදීම 6 කියන්නේ කීයද? එකක් එක මුහුණතක් වර්ග සෙන්ටිමීටර් 25ක් වෙනවා. හරි. එතකොට මේ එක මුහුණතක් කියන්නේ මොකද්ද? සමචතුරස්‍රයන්නේ. මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 25යිලු. එතකොට මේ එක පාදයක දිගනේ අහන්නේ. හරි. එක පාදයක දිග අපි කොහොමද හොයන්නේ? අපි දන්නවා සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළල වලින්. හරි. එතකොට මේ පැත්තේ වර්ගඵලය 25යි. අපි දන්නවා සමචතුරස්‍රයක පාද දෙකම සමාන හින්දා අපිට මෙතන b වෙනුවට a දාගන්න පුළුවන්. එතකොට මේ පැත්තේ a වර්ග වෙනවා. මේ පැත්තේ 25 වෙනවා. ඉතින් මේ a වර්ග නැති කරගන්න නම් මේක ඉතින් මේ a වර්ග නැති කරන්න අපි මේ පැත්තට මූල දාමු. මේ පැත්තටත් ඒ විදිහටම කරමු. එතකොට a මේ පැත්තේ තනි වෙනවා. මූල 25 කීයද? මූල 25 5යි කියලා එනවා. එතකොට මේ එක පාදයක දිග සෙන්ටිමීටර් 5යි කියලා එනවා. හරි. දැන් අපි යනවා ඝනකාභයක ගානක් හදන්න. මෙතනදි කියනවා දිග සෙන්ටිමීටර් 5යි පළල සෙන්ටිමීටර් 3ක් සහ උස සෙන්ටිමීටර් 2ක් වූ ඝනකාභයක මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න කියලා. හරි. අපි අඳගමු ඝනකාභය. හරි. මේ තියෙන ඝනකාභයන්නේ මේ ඝනකාභයේ දිග කීයද? සෙන්ටිමීටර් 5යි. පළල සෙන්ටිමීටර් 3යි. ඒ වගේම උස තියෙනවා සෙන්ටිමීටර් 2ක් කියලා. හරි. අපිට දැන් මේකේ වර්ගඵලය තමයි හොයන්න කියන්නේ. හරි. අපි ඉස්සෙල්ලාම හොයනවා මෙන්න මේ මුහුණතේ වර්ගඵලය. හරි. මේ මුහුණතේ වර්ගඵලය අපි හොයන්නේ කොහොමද? මේ මුහුණතේ දිග කීයද? 5යි. උස තියෙනවා මෙන්න මේ දෙකට සමාන වෙනවානේ. අන්න මේ පැත්තේ 2යි. හරි. අපි මේකේ වර්ගඵලය a වැඩි කිරීම b කියලා දාගමු. එතකොට මේකේ දිග එනවා 5 සෙන්ටිමීටර්. ඒ වගේම උස එනවා 2 සෙන්ටිමීටර් කියලා. එතකොට මෙතන කීයක් තියෙනවද? ඔක්කොම වර්ග සෙන්ටිමීටර් 10ක් තියෙනවා. හරි. ඒ වගේම මේ වගේ මුහුණත් කීයක් තියෙනවද? මේ වගේ මුහුණත් දෙකක් තියෙනයි. මේ පිටිපස්සෙත් තියෙන්නේ ඒ වගේම මුහුණතක්. එතකොට අපිට මෙන්න මේ මුහුණත් දෙකේ එකතුව අපිට දාන්න පුළුවන් සෙන්ටිමීටර් කීයක් කියලාද? 20ක් කියලා. 20යි වර්ග සෙන්ටිමීටර් කියලා. හරි. අපි මේක A1 කියලා දාගමු. හරි. අපි A2 හොයමු. A2 මෙතනින් හොයමු. A2 අපි ගමු මෙන්න මේ පැත්තේ වර්ගඵලය කියලා මෙන්න මේ පැත්තේ මුහුණතේ. එතකොට ඒකෙත් දිග වැඩි කිරීම පළල. හරි. දිග කීයද? දිග අපිට තියෙනවා 3යි සෙන්ටිමීටර් කියලා. ඒ වගේම පළල තියෙනවා මෙන්න මේ 2යි සෙන්ටිමීටර් කියලා. 2යි සෙන්ටිමීටර් කියලා. එතකොට මේකේ සම්පූර්ණ වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර් 6ක්. හරි. එතකොට මේ A2 වෙනවා 6යි සෙන්ටිමීටර් කියලා. ඒ A2 වගේම මෙන්න මේ පැත්තේ මේ මුහුණත වගේම මෙන්න මේ පැත්තේ තව මුහුණතක් තියෙනවා. එතකොට අපි මෙන්න මේ 6යි සෙන්ටිමීටර් දෙකෙන් වැඩි කරන්න ඕනේ. එතකොට අපිට එනවා 12යි වර්ග සෙන්ටිමීටර් කියලා. ඒ ඇවිල්ලා මෙන්න මේ පැත්තේ මුහුණත්වල එකතු. අපි බලමු උඩ මුහුණතේ. මෙන්න මේ මුහුණතේ වර්ගඵලය අපි හොයන්නේ කොහොමද? මෙන්න මේ මුහුණතේ. මෙන්න මේ මුහුණතේ දිග කීයද? අපි ඒකේ 3 කියලා දාගමු. වර්ගඵලය වෙනවා a වැඩි කිරීම b. හරි. මේ මුහුණතේ දිග කීයද? අන්න මේ මුහුණතේ දිග අපි දන්නවා කීයද? 5 සෙන්ටිමීටර කියලා. අයියේ මෙන්න මේ දිගමනේ එන්නේ මෙතනට. අපි දන්නේ එතකොට 5 සෙන්ටිමීටර කියලා. 5 සෙන්ටිමීටර. ඒ වගේම පළල කීයද? පළල අපි දන්නවා මෙන්න මේ පැත්ත කීයක් කියලාද? 3යි සෙන්ටිමීටර කියලා. 3යි සෙන්ටිමීටර කියලා. හරි. එතකොට මේ එක මුහුණතක වර්ගඵලය වෙනවා වර්ග සෙන්ටිමීටර් 15ක් කියලා. ඒ වගේ මුහුණක් දෙකක් තියෙනවානේ. ඒ හින්දා අපි මේක දෙකෙන් වැඩි කරනවා. එතකොට අපිට එනවා වර්ග සෙන්ටිමීටර් 30ක් කියලා. එතකොට මෙන්න මේ ඝන කාභයේ සම්පූර්ණ වර්ගඵලයේ සමාන වෙනවා A1 ධන A2 ධන A3ට. හරි. එතකොට අපි 20යි සෙන්ටිමීටර් 20යි වර්ග සෙන්ටිමීටර් එකතු කරනවා 12යි වර්ග සෙන්ටිමීටර්
ඒ වගේම වර්ග සෙන්ටිමීටර් 30යි. එතකොට අපිට එනවා කීයක් කියලාද? සම්පූර්ණ වර්ගඵලය 30යි 20යි 50යි 50යි 62ක් කියලා. 62යි වර්ග සෙන්ටිමීටර් කියලා. අපි යමු 7 වෙනි ගානට. 7 වෙනි ගානේදී කියනවා දිග සෙන්ටිමීටර් 8ක් සහ පළල සෙන්ටිමීටර් 5ක් සහ උස සෙන්ටිමීටර් 4ක් වූ පෙට්ටියක බාහිර පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න. හරි. මේ දිග දීලා තියෙන විදිහට අපි දන්නවා මේක මොකද්ද? ඝනකාභයක් කියලා. හරි. අපි ඝනකාභයක් ඇඳගමුකෝ. හරි. මේ ඝනකාභයේ දිග කීයද? සෙන්ටිමීටර් 8යි. පළල සෙන්ටිමීටර් 5යි. ඒ වගේම උස සෙන්ටිමීටර් 4යි. හරි. දැන් මෙන්න මේ දේවල් ටික අපි දන්නවා. හරි. අපි දැන් මේකේ බාහිර පෘෂ්ඨ වර්ගඵලය තමයි හොයන්න යන්නේ. එතකොට මට කියන්න මෙන්න මේ අපි ඉස්සෙල්ලාම හොයනවා A1 නැත්තම් මෙන්න මේ පෘෂ්ඨයේ වර්ගඵලය. මේ පෘෂ්ඨයේ වර්ගඵලය අපි A1 කියලා දාගමු. A1 සමාන වෙනවා මොකද්ද? A වැඩි කිරීම B දිග වැඩි කිරීම පළල. මේකේ දිග කීයද? 8යි සෙන්ටිමීටර්. මේකේ පළල කීයද? පළල විදියට අපි යන්නේ උස. උස ඇවිල්ලා 4යි සෙන්ටිමීටර්. එතකොට 8 වරක් 4 කීයද? 32යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා. හරි. එතකොට මට කියන්න මේ වගේ පෘෂ්ඨ කීයක් තියෙනවද? මේ වගේ පෘෂ්ඨ දෙකක් තියෙනවානේ. මේ ඉස්සරහා තියෙන පෘෂ්ඨේ මෙන්න මේ පිටිපස්සෙන් තියෙන පෘෂ්ඨේ. එතකොට 32 වැඩි වෙන්න ඕනේ 2කින්. එතකොට 64ක් එනවා වර්ග සෙන්ටිමීටර්. හරි. A1 අපි හොයාගත්තානේ. එතකොට A1 කියන්නේ මෙන්න මේ ඉස්සරහා පෘෂ්ඨය වගේම පිටිපස්සේ තියෙන පෘෂ්ඨවල වර්ගඵලවල එකතුව. හරි. අපි දැන් හොයමු මෙන්න මේ පැත්තෙන් තියෙන පෘෂ්ඨ දෙකේ වර්ගඵලවල එකතුව. ඒක අපි දාගමු A2 කියලා. A2 සමාන වෙනවා A වැඩි කිරීම B ට. හරි. මට කියන්න බලන්න මේකේ දිග කීයද? මේකේ දිග අපි දන්නවා 5යි සෙන්ටිමීටර් කියලා. 5යි සෙන්ටිමීටර් කියලා. ඒ වගේම මේකේ අපි පළල විදිහට ගන්න මෙතන නම් උස. හරි. අපි උස දන්නවා කීයද? 4යි සෙන්ටිමීටර් කියලා. 4යි සෙන්ටිමීටර් කියලා. එතකොට මේකේ වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර් 20ක්. හරි. මට කියන්න මේ වගේ පෘෂ්ඨ කීයක් තියෙනවද? මේ පැත්තේ වගේම මේ පැත්තෙත් තව පෘෂ්ඨයක් තියෙනවා. හින්දා මේක දෙකින් වැඩි වෙන්න ඕනේ. එතකොට අපිට එනවා වර්ග සෙන්ටිමීටර් 40ක් කියලා. අපි A2ත් හෙව්වා. අපි A3 හොයමු. A3 විදියට අපි මෙන්න මේ මුහුණත තමයි ගන්න යන්නේ. මෙන්න මේ මුහුණත වගේම මෙන්න මේ යටින් තියෙන මුහුණත් වල වර්ග බලවල එකතුව. හරි. මට කියන්න බලන්න මේකේ දිග වැඩි කිරීම පළල මේකේ දිග කීයද? මෙන්න මේ උඩ මුහුණතේ දිග අන්න මේ මෙතනත් 8යිනේ. මෙන්න මෙතන මුහුණතේ දිග 8යි. එතකොට මේ පාදයක් 8යි. එතකොට මේ පාදයක් කීයද? 8යි. අන්න අපිට එනවා දිග 8යි සෙන්ටිමීටර් කියලා. ඒකෙන් මට කියන්න බලන්න පළල. පළල මෙන්න මේ පැත්ත. පළල කොහොමද? ඔය පළල සමාන වෙනවා මෙන්න මෙතන තියෙන පළලට. මෙන්න මෙතන තියෙන පළලට. එතකොට පළල අපිට එනවා කීයද? 5යි සෙන්ටිමීටර් කියලා. 8 වරක් 5 කීයද පුතේ? 8 වරක් 5 40යි. 8 වරක් 5 40යි වර්ග සෙන්ටිමීටර්. හරි. මට කියන්න මේ උඩ තියෙන පෘෂ්ඨය වගේ පෘෂ්ඨ කීයක් තියෙනවද? යටත් තියෙනවනේ පෘෂ්ඨය. එතකොට මේක අපි දෙකෙන් වැඩි වෙන්න ඕනේ. දෙකෙන් වැඩි කරන්න ඕනේ. එතකොට අපිට එනවා වර්ග සෙන්ටිමීටර් 80ක් කියලා. හරි. එතකොට අපි දන්නවා මේකේ සම්පූර්ණ වර්ගඵලය හොයන්න නම් A1 වගේම A2 වගේම A3 එකට එකතු කරන්න ඕනේ. A1 කීයද? 64යි වර්ග සෙන්ටිමීටර්. A2 කීයද? 40යි වර්ග සෙන්ටිමීටර්. A3 80යි වර්ග සෙන්ටිමීටර්. හරි. අපි එකතු කරමු 184ක් එනවා. 184යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා. හරි. අපි යමු 8 වෙනි ගානට. 8 වෙනි ගානේදී කියනවා පාදම සෙන්ටිමීටර් 6ක සමචතුරස්‍රයක් සහ උස සෙන්ටිමීටර් 10ක් වන ඝනකාභයක මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. මේකේ පාදමේ තියනවලු සෙන්ටිමීටර් 6ක සමචතුරස්‍රයක්. හරි. පාදම සෙන්ටිමීටර්
6ක සමචතුරස්‍රයල්ලු තියෙන්නේ. හරි අපි ඉස්සෙල්ලම පාදම ඇඳගමුකෝ. පාදම තමයි ඔන්න මේ අඳින්නේ. කියන්නේ පල්ලෙයක්ම තියෙන මුහුණත පාදම. එතකොට මේ පැත්තන් 6 සෙන්ටිමීටර් මේ පැත්තන් 6 සෙන්ටිමීටර්. උස කීයක් කියනවාද? උස සෙන්ටිමීටර් 10ක් කියනවා. හරි. මෙන්න මේ වගේ එකක් නෙන්නේ. උස කීයද? සෙන්ටිමීටර් 10යි. එතකොට මේ පාද දෙකයි මේ පාද උස විදියට ගන්න පුළුවන්. හරි. දැන් මේකේ මොකද්ද කියන්නේ? මුළු පෘෂ්ඨ වර්ගඵලය තමයි හොයන්න කියන්නේ. හරි. අපි ඉස්සෙල්ලම මෙන්න මේ පෘෂ්ඨයේ වර්ගඵලය හොයමුකෝ. හරි. මේ වගේ පෘෂ්ඨ දෙකක් තියෙනවා. අපි ඒක A1 කියලා දාමු. A1 සමාන වෙනවා දිග වැඩි කිරීම පළලට. හරි. දිග වැඩි කිරීම පළලනේ. එතකොට මට කියන්න මේකේ දිග තියෙනවා කීයද? 6 සෙන්ටිමීටර් කියලා. ඒ වගේම පළල විදිහට අපි නම් මෙතන දිගන්නේ උස. එතකොට උස 10යි සෙන්ටිමීටර් කියලා තියෙනවා. එතකොට වර්ග සෙන්ටිමීටර් ඔක්කොම 60ක් එනවා. එතකොට මෙන්න මේ පෘෂ්ඨය වගේම මෙන්න මේට පිටුපසිනුත් තියෙනවනේ පෘෂ්ඨයක්. එතකොට පෘෂ්ඨ දෙකේම ගන්න නම් මේක දෙකෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට අපිට එනවා කීයද? වර්ගඵලයේ 120යි වර්ග සෙන්ටිමීටර් කියලා මෙන්න මේ පෘෂ්ඨ දෙකේම වර්ගඵලවල එකතුව. හරි. අපි A2 ගමු. A2 විදිහට මෙන්න මේ පැත්ත පෘෂ්ඨයේ මෙන්න මේ පැත්ත පෘෂ්ඨයේ වර්ගඵලවල එකතුව. හරි. අපි එක පැත්තක කොහොමද හොයාගන්නේ? A වැඩි කිරීම B. A වැඩි කිරීම B නම් මේකේ දිග කීයද? දිග අපිට ගන්න පුළුවන් කීයද? මෙන්න මේ පැත්ත 6 සෙන්ටිමීටර විදිහට. 6 සෙන්ටිමීටර විදිහට. ඒ වගේම පළල නම් මෙතනදී නම් ගන්නේ අපි උස කීයද? 10යි සෙන්ටිමීටර්. හරි. එතකොට මේ අවස්ථාවේදීත් අපිට එනවා කීයද? වර්ග සෙන්ටිමීටර් 60ක් කියලා. හරි. ඒ වගේම මේ වගේ මුහුණක් දෙකක් තියෙන හින්දා අපි මේක දෙකෙන් ගුණ කරනවා. එතකොට අපිට එනවා වර්ග සෙන්ටිමීටර් 120ක් කියලා. හරි. අපි A3 ගමු. A3 විදිහට මෙන්න මේ උඩ මුහුණත වගේම යට මුහුණත් වල වර්ගඵලවල එකතුව තමයි ගන්න යන්නේ. අපි වර්ගඵලය හොයන්නේ කොහොමද? A වැඩි කිරීම B වලින්. හරි. මට කියන්න බලන්න මෙන්න මේ උඩ මුහුණතේ දිග කීයද? දිග 6 සෙන්ටිමීටර්. ඒ වගේම පළල කීයද? ආන්න. කොහොමද ඒක උනේ? මෙන්න මේ පැත්ත 6 සෙන්ටිමීටර් නේ. එතකොට මෙන්න මේ පාදය 6 සෙන්ටිමීටර වෙනවා. මේ පාදය 6 සෙන්ටිමීටර වුණ හින්දා මෙන්න මේ පාදය 6 සෙන්ටිමීටර වෙනවා. එතකොට 6 වැඩි කිරීම 6 සෙන්ටිමීටර්. එතකොට මෙන්න මේ උඩ පෘෂ්ඨයේ වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර් 36ක් කියලා. හරි. එතකොට මට කියන්න බලන්න මෙන්න මේ උඩ පාදේ වගේම අපිට පල්ලෙහා පාදෙත් වර්ගඵල වල එකතුවනේ ගන්නෙ. එතකොට අපි මේක ආයෙත් දෙකකින් වැඩි කරන්න වෙනවා. එතකොට මේක දෙකකින් වැඩි කරාම සම්පූර්ණ වර්ගඵලය එනවා සෙන්ටිමීටර 72ක් විදිහට. වර්ග සෙන්ටිමීටර් 72ක් විදිහට. හරි. අපි දැන් මේ සම්පූර්ණ ඝන කාබයේ වර්ගඵලය අපි කොහොමද හොයන්නේ? ඝන කාබයේ වර්ගඵලය සමානයි මේ මුහුණත් වල එකතුවනේ. හරි. ඒ කියන්නේ A1 ධන A2 ධන A3. හරි. එතකොට 120 ධන 120 ධන 72. හරි. එතකොට අපිට එනවා සම්පූර්ණ වර්ගඵලය 300 කීයද? 240 72යි 312ක් විදිහට එනවා වර්ග සෙන්ටිමීටර්. හරි. මෙන්න මේක තමයි මේ ඝන කාබයේ සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය. එහෙම නැත්නම් මුළු පෘෂ්ඨ වර්ගඵලය. හරි. අපි යමු 9 වෙනි ගානට. දිග සෙන්ටිමීටර් 12ක් සහ පළල සෙන්ටිමීටර් 7ක් සහ උස සෙන්ටිමීටර් 5ක් වූ ලී කුට්ටියක මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. හරි. මේක ඇවිල්ලා මේ ලී කුට්ටියක් කිව්වද ඇත්තටම මොකද්ද? මේක ඇවිල්ලා ඝන කාබයක්. හරි. ඝන කාබයක අපි මුළු පෘෂ්ඨ වර්ගඵලය තමයි හොයන්න යන්නේ. මෙන්න මේ විදිහටනේ ඝන කාබය තියෙන්නේ. හරි. අපිට මොනවද දීලා තියෙන්නේ? අපිට දීලා තියෙනවා මේකේ දිග කීයද? සෙන්ටිමීටර් 12ක් කියලා. හරි. පළල සෙන්ටිමීටර් 7ක් කියලා. ඒ වගේම උස සෙන්ටිමීටර් 5ක් කියලා. හරි.
අපි දැන් මේකේ වර්ගඵලය හොයද්දී ඔයාලා දන්නවා මුහුණත් 6ක නෙමෙයි මුහුණත් 3ක වර්ගඵලය හොයලා ඒක දෙකෙන් වැඩි කරත් හරි කියලා. හරි. වැඩි කතා නැතුව අපි යම් මේකේ වර්ගඵලය හොයන්න. ඉස්සෙල්ලම අපි මෙන්න මේ පෘෂ්ඨයේ වර්ගඵලය යමු. මේ පෘෂ්ඨය අපි A1 කියලා ගත්තොත් මේකේ දිග වැඩි කිරීම පළල විදිහට අපිට මෙන්න මේකේ වර්ගඵලය ලියන්න පුළුවන්. හරි. එතකොට මට කියන්න බලන්න මේකේ දිග කීයද 12යි සෙන්ටිමීටර්. ඒ වගේම මට කියන්න මේකේ පළල මෙතනදී නම් උස කීයද 5යි සෙන්ටිමීටර්. එතකොට අපිට එනවා 12 වැඩි කිරීම 5 කියලා. එතකොට වර්ග සෙන්ටිමීටර් කීයක් එනවද? 60ක් එනවා. වර්ග සෙන්ටිමීටර් 60ක් එනවා. මට කියන්න මේ වගේ පෘෂ්ඨ කීයක් තියනවද? මේ පැත්තේ වගේම මෙන්න මේ පැත්තෙත් තියෙනවා. ඒ හින්දා මේක දෙකෙන් වැඩි කරනවා අපි. එතකොට එනවා සම්පූර්ණ මෙන්න මේ පෘෂ්ඨ දෙකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 120ක් කියලා. හරි. අපි යන් A2 හොයන්න. A2 කියන්නේ මොකක්ද? අපි ගමු A2 විදිහට මෙන්න මේ පැත්තේ මෙන්න මේ පැත්තේ මෙන්න මේ පෘෂ්ඨ දෙකේ වර්ගඵලය. හරි. මට කියන්න බලන්න මේක අපි වර්ගඵලය ගන්න කොහොමද? ඒ දිග වැඩි කිරීම පළල දිග කීයද? 7යි සෙන්ටිමීටර වෙනවා. පළල කීයද? 5යි සෙන්ටිමීටර වෙනවා. හරි. එතකොට මට කියන්න මෙන්න මේ පැත්තේ වර්ගඵලය අපි කොහොමද ගන්නෙ? 7 වැඩි කිරීම 5. 7 වැඩි කිරීම 5 කීයද? 35යි කියලා එනවා වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 35ක් කියලා එනවා. ඉතින් ඒ වගේම මේ එක මුහුණතකනේ හොයාගත්තේ. එතකොට මේ පැත්තේ මුහුණත ගන්න අපි ආයේ මේක දෙකෙන් වැඩි කරනවා. එතකොට කිය 35 සරත් 2 වර්ග සෙන්ටිමීටර් 70ක් කියලා එනවා. හරි. අපි A3 එක හොයමු. A3 එක විදිහට මෙන්න මේ උඩ පෘෂ්ඨය සහ යට පෘෂ්ඨයේ වර්ගඵලවල එකතුව ගන්න. හරි. මට කියන්න බලන්න මේකෙත් අපි දිග වැඩි කිරීම පළල වලින් හොයන්නේ. මට කියන්න මේකේ දිග කීයද කියලා. දිග මෙන්න මෙතන පාදයේ 12යි. ඒ වගේම මෙන්න මෙතන පාදයට අපිට එනවා 12යි කියලා. ඒ හින්දා අපිට මේක දිග ගන්න පුළුවන් සෙන්ටිමීටර් 12ක් කියලා. හරි. මට මේක කියන්න පළල. පළල මේකද නම් මෙන්න මෙතන පළල 7යි. ඒ පළලමනේ මෙතනක් තියෙන්නේ. එතකොට මෙතන සෙන්ටිමීටර් 7ක් කියලා එනවා. එතකොට 12 සරක් 7 කීයද? 12 වැඩි කරනවා 7න් කීයද? සෙන්ටිමීටර් 84ක් එනවා. වර්ග සෙන්ටිමීටර් 84ක් එනවා. හරි. මේ වගේ මුහුණත් කීයක් තියෙනවද? මේ වගේ මුහුණත් දෙකක් තියෙනවා. හින්දා අපි මේක දෙකින් වැඩි කරනවා. එතකොට අපිට එනවා 168ක් කියලා. sorry. 168යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි. අපි දැන් මොකද කරන්නේ? මෙන්න මේ සම්පූර්ණ ලී කුට්ටියේ වර්ගඵලය ගන්න නම් මේ A1 A2 A3 එකට එකතු කරන්න ඕනේ. A1 ධන A2 ධන A3 එකට එකතු කරන්න ඕනේ. හරි. 120 එකතු කරනවා 70 එකතු කරනවා 168. හරි. එතකොට මෙතන නම් 190 168යි කීයද? 358යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. මෙන්න මේ ලී කුට්ටියේ සම්පූර්ණ වර්ගඵලය කීයද? වර්ග සෙන්ටිමීටර 158යි කියලා එනවා. අපි යමු 10 වෙනි ගානට. 10 වෙනි ගානට කියනවා සෙන්ටිමීටර 10 වැඩි කිරීම 8 වැඩි කිරීම 6 මිනුම් සහිත ඝන කාභයක විශාලතම මුහුණතේ වර්ගඵලය සොයන්න කියලා. හරි. අපි බලමු මොකද්ද මේ විශාලතම මුහුණත කියන්නේ? හරි. මෙන්න මේ ඝන කියන්නේ මම මේක අඳින්නේ ඝනකය. හරි. මට කියන්න මේකේ දිග කීයක් තියෙනවද? දිග තියෙනවා සෙන්ටිමීටර් 10ක්. ඒ වගේම පළල කීයද? සෙන්ටිමීටර් 8යි. උස කීයද? සෙන්ටිමීටර් 6යි. හරි. මට කියන්න මේකේ විශාලතම මුහුණත පිහිටන්නේ කොයි පැත්තටද? මේකේ විශාලතම මුහුණත පිහිටන්නේ මෙනේ උඩ පැත්තටයි පල්ලෙහා පැත්තටයි නේද? ඇයි ඒ? මේකේ දිග 10යි. ඒ වගේම පළල කීයද? අන්න පළල එනවා 8යි සෙන්ටිමීටර කියලා. තේරුණාද? එතකොට මේකේ උඩ පෘෂ්ඨය තමයි මේකේ විශාලතම මුහුණත වෙන්නේ. හරි. එතකොට අපි මේකේ වර්ගඵලය වෙන සූත්‍රය දන්නවා. දිග වැඩි කිරීම පළල අපි දන්නවා දිග කීයක් කියලා 10යි සෙන්ටිමීටර කියලා. ඒ වගේම පළල කීයද? පළල 8යි සෙන්ටිමීටර. එතකොට එනවා අපිට වර්ග සෙන්ටිමීටර් 80ක් කියලා මෙන්න මේ
මුහුණතේ වර්ග පලය